සුබ දවසක්. තිරුවන් සරණයි. ගොවිසඳා YouTube channel තුලින් මම කරන ශේෂ්ත්‍රයට අමතරව දැනට කරගෙන යනවා පුවක් පැල. මොකද ලොකු ඉල්ලුමක් තියෙනවා මේ රටේ පුවක් වලට. කරුං කවලට, හම්බම් පුවක් වලට, රට පුවක් වලට, ඒ වගේම අපේ රබ්බඩ පුවක් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. මම හිතන්නේ පොල් ගෙඩියකට හා සමාන මේ පහුගිය කාලේ පොල් ගෙඩියකට හා සමාන මිලකට ගියා රුපියල් 30ට 35ට යන පුවක් ගෙඩියක්. ඉතින් ඒක නිසා ලොකු ඉඩම් තියෙන මහ පරිමාණයේ ඉඩම් තියෙන වතුර දොළ පාරවල් තියෙන අයට තමයි මම මේක පටන් ගත්තේ. ඇත්තෙන්ම එංගලන්තේ ඉන්න මගේ හිතවත් මහත්තයෙක් බාතිය සර් කියලා මම එතුමා තමයි මට කිව්වේ මේ ව්‍යාපාරේ පටන් ගන්න. ඊළඟට මට එතුමා ආරාධනා කරා පුවක් පැල මෙච්චර ප්‍රමාණයක් ඕනේ කියලා. මම මේ පුවක් පැල දැන් හදලා තියෙන්නේ. එතකොට අපිට මේ වෙළඳ පොලේ වැඩිම මිලකට යන්නේ රබ්බඩ පුවක් යනවා. ඊළඟට තමයි හම්බම් පුවක් කියන්නේ. රටපුවකුත් ඒ හා සමාන යනවා. එතකොට මේවා එක එක පළාත් වලට ආවේනිකයි. මම කියලා දෙන්නම් ඔයාලට. මොකද ඇත්තෙන්ම වගාකරුවන් හැටියට මේ පුවක් පැලයක් හඳුනාගන්නේ කොහොමද කියන එක මම කියලා දෙන්නම්. මේ තියෙන්නේ රටපුවක්. මේ රටපුවක් අපිට ගහ විශාලයි. මේ පත්‍රය හරි විශාලයි. එතකොට කඳ මේක ලොකු මහත්යි. මේවා හොඳ බීජ වලින් ඉදිලා වැටිච්ච ඒවාන් අරගෙන